Hello, welcome to my YouTube channel and wish you happy new year. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා බලාගෙන ඉන්න හැමෝටම. ඉතින් මේ 2025 වසරේ අලුත් අවුරුද්ද අපි සමරුප හැටි තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් මේ අවුරුද්ද නම් හරිම විශේෂයි. මගේ අම්මයි තාත්තයිත් ලංකාවේ අවුරුදු 10කට විතර පස්සේ ඉන්න අවුරුද්දක් තමයි මේක. ඉතින් අවුරුදු 10කට පස්සේ මම බැන්දට පස්සේ මගේ අම්මයි තාත්තයි මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි මගේ බබයි එක්ක සමරන පළවෙනි අලුත් අවුරුද්ද තමයි මේක. ඉතින් මේ අවුරුදු උදාව තිබ්බේ පාන්දරනේ. පාන්දර අපි නැගිටලා කිරි උතුරවලා මේ කන වෙලාවේ ඉඳන් තමයි මට වීඩියෝස් ගන්න මතක් වුණේ. ඉතින් අපි පොඩි කාලේ නම් බලාගෙන ඉන්නෙම මෙන්න මේ ආහාර අනුභවය කරන නැකත එනකන්. ඉතින් පොඩි කාලේ වගේ තමයි දැනුත් ඔන්න ආහාර අනුභවය කරන නැකතට අපි හැමෝම ආහාර අරගෙන ඊට පස්සේ අපි ගනුදෙනු කරන නැකතට ගියා. ඉතින් මෙන්න මේ විදියට තමයි ආච්චි සීයයි එතකොට බබාගේ තාත්ති අපි හැමෝම එකිනෙකිනාට කිරිබත් කටක් කවලා ආහාර අනුභවය කරන නැකත සැමරුවේ. ඉතින් මේ සැරේ අවුරුද්දට මම කරපු අලුත් වැඩක් තියෙනවා. මම මේ සැරේ කේක් හැදුවා. ඉතින් ගමේ අයත් මගෙන් කේක් ගත්තා. ඒ හැමෝටම මම ගොඩාක් ස්තුතියි කියනවා මාව විශ්වාස කරලා ඕගොල්ලන්ගේ අලුත් අවුරුද්දට මට බටර් කේක් ඇනෝම් ලබා දුන්නට. ඉතින් පහුගිය දවස් දෙක තුනේම මම කේක් හදලා ඉතින් අපිටත් කේක් එකක් හදලා හරිම මහන්සියෙන් තමයි හිටියේ. ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ අම්මයි කියන්නේ අම්මත් කෑවුම් කොකිස් ගෙදරම හැදුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුද්දට අපි මේ සැරේ ලැහැස්ති වුණේ. මේ ඔයගලන්ට පේන්නේ අපි ගනුදෙනු නැකත කරන විදිය. ඉතින් අපි මේ අවුරුද්දේත් වෙන අවුරුදුවල වගේම වඳින වෙලාවට අම්මටයි තාත්තටයි දෙන්න ඇඳුම් පැළඳුම් එතකොට තෑගි හැම ගත්තා. අපිටත් අම්මලා තාත්තලාගෙන් වඳින වෙලාවට තෑගි ලැබුණා. ඉතින් හැමෝම හරි ආසයිනේ මෙන්න මේ අලුත් අවුරුද්දේ මේ ගනුදෙනු කරන නැකතට. ඉතින් අපි මේ විදිහට තමයි අපි හැමෝටම ගත්ත තෑගි බෙදාගෙන ඒ චාරිත්‍රය ඉටු කළේ. ඉතින් මට මේ තෑගි හෝමාරු කරගන්න වෙලාවේ මතක් වුණා අපේ ශනෝද්‍රි නංගිගේ වීඩියෝස් මම බලනවා YouTube එකේ. ඉතින් ඒගොල්ලන් ක්‍රිස්මස් එකට හැමෝම පවුලේ අය එකතු වෙලා තෑගි බෙදාගෙන ඒගොල්ලෝ සතුටින් ඉන්න වීඩියෝස් මම ගොඩාක් බලලා තියෙනවා. ඉතින් මටත් දවසක හිතුණා අපේ අම්මයි තාත්තයිත් ලංකාවට ආව දවසක අපේ අක්කලත් කවදා හරි ලංකාවට ආව දවසක මෙන්න මේ අලුත් අවුරුද්ද හැමෝමත් එක්ක එකට ගත කරන්න හැමෝමත් එක්ක සතුටින් තෑගි බෙදාගෙන ඒ අවුරුද්දත් සමරන්න මම බලාගෙන ඉන්නවා. ඉතින් ඔක්කොම නැකත් චාරිත්‍ර ටික ඉටු කරලා මේ මමයි හස්බන්ඩ්යි බබයි පිටත් උනේ මගේ අම්මටයි තාත්තටයි ආච්චිටයි වඳින්න එන්න. ඉතින් මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක බැන්දට පස්සේ අවුරුද්දට අම්මලාගේ ගෙදර යනවා කියලා යන පළවෙනි ගමන තමයි මේක. ඔන්න ඉතින් අපි අපේ ගෙදර ආවට පස්සේ අම්මගේ කැවිලි මේසය මෙන්න මේ විදියට තමයි තිබ්බේ. ඒගොල්ලන්ගෙත් අවුරුදු 10කට පස්සේ ලංකාවේ ගෙදර සමරන පළවෙනි අලුත් අවුරුද්ද තමයි මේ. ඉතින් මං කැමතිම විදියේ පෝක් කරි එකකුත් අම්මා හදලා තිබ්බ කිරිබත් එක්ක අපිට කන්න. ඉතින් අපි ගෙදරදී උදේ පාන්දරම කාපු නිසා ඒ කියන්නේ 6යි ගානට මේ සැරේ නැකත තිබ්බේ. ඉතින් අපි ගෙදර ඇවිල්ලත් දවල් 12ට විතර කිරිබත් කෑව පෝක් එක්ක. ඉතින් අපේ බබාගේ ඇඳුම් නම් ගෙදරට ආපු ගමන්ම ගැලවිලා අලුත් ඇඳුම් ඇඳගෙන ආවට වැඩක් නැහැ. එයා ගෙදර ආපු ගමන් ඇඳුම් ගලවලා දැම්මා. ඉතින් ඔන්න මෙහෙම තමයි අපේ අම්මගේ තාත්තගේ ගෙදර අලුත් අවුරුදු.
ඔන්න ඉතින් අපි කෑමත් කාලා ටික වෙලාවක් ගෙදරට වෙලා ඉඳලා ටීවී එකේ දා ෆිල්ම්ස් කියන්නේ. ඉතින් අපි හිරු එකේ ගිය ෆිල්ම් එකක් බල ඉඳලා ටික වෙලාවකින් ආයෙමත් අපේ බාප්පලාගේ ගෙදර යන්න පිටත් වෙන්න ඕන නිසා අපි අම්මලාට ගෙනාව තෑගි බෝගත් දීලා බුලත් දීලා වැඳලා ආයෙමත් එන්න පිටත් වුණා. ඇත්තටම මේක වොයිස් කරලා ඉතින් මට මතක් වුණේ ගිය අවුරුද්දේ ඉතින් මම අම්මලාට වැඳා. හැබැයි ඒ ජපානේදී අක්කයි අම්මයි තාත්තයි හැමෝම එක්ක අවුරුදු සැමරුවා. උනාට මේ අවුරුද්දේ නම් අක්කා නෑ. අපි බලමු ඉතින් කවදා හරි දවසක අපි හැමෝටම එකට සමරන්න පුළුවන් අවුරුද්දක් එයි. අපේ හස්බන්ඩ්ගේ නම් පළවෙනි අවුරුද්ද මේ නැන්දම්මටයි මාමටයි වඳින. ඉතින් ඔන්න ඔහොම තමයි උනේ. එදාම රෑ අපේ බාප්පලාගේ ගෙදර රෑ කෑමක් පිළියෙල කරනවා කියලා අපිට එන්න කියලා ආරාධනා කරා අපේ බාප්පා. ඉතින් අපි හැමෝම ඒකට යන්න පිටත් වුණා. ඉතින් අම්මලාත් අපිත් එක්කම අපේ ගෙදරට ගිහිල්ලා යන්න තමයි අපි කතා වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුද්දේ මේ වෙනකන් කාලේ අපේ ගත වුණේ. ඉතින් අපි අපේ අම්මලාගේ ගෙදරට යද්දිත් අපේ ලොකු පුංචිලාත් අම්මලාගේ ගෙදරට ඇවිල්ලා හිටියා. මොකද ඉතින් පුංචි අම්මා එයාගේ අම්මට වඳින්න එන්න එපා අපේ ආච්චිට. ඉතින් ඒගොල්ලත් අපිත් එක්කම බාප්පලාගේ ගෙදර යන්න ආවා. අර මාතර ඔප්පුව තියලා දෙන්න. මෙයාට තිනා බබාට මාතයියට වැඳපන්. මෙයා බලන්නකෝ අනේ අතරින් ඉන්න. අතරින් කරවන්නේ. එයාත් අම්මත් එක්ක යනවා. එයාත් අම්මත් එක්ක යනවා. අපට කියන්නේ ඔන්න ඉතින් අපි අම්මලා ගෙදරත් වැඳලා කට්ටිය මාව ආයෙමත් අපේ හස්බන්ඩ්ගේ ගෙදර රෑ වෙලානේ. ඉතින් බාප්පලා ගෙදර පාටිය තියෙන්නේ. ඉතින් අපි එතකන් අපේ බබාට සිය තාත්තගෙන් හම්බුණා මෙන්න මේ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් එයත් එක්ක ඒවත් සෙල්ලම් කරලා එයා හරි මාසයි. ඒක හරි එන්ජොයි කළායි වැඩේට. ඉතින් මේවත් කරලා ටික වෙලාවක් එහෙත් ඉඳලා තී කප් එකම බීලා අපි බාප්පලා ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඒ වීඩියෝ ක්ලිප්ස් ටික තමයි මේ. clap clap clap. ඉතින් මේ 2025 අවුරුද්ද අපි මෙන්න මේ විදිහට තමයි ගත කළේ අවුරුදු දවස. ඉතින් මේ අපි ඇවිල්ලා තියෙන දැන් බාප්පලාගේ ගෙදර ඩිනර් එකට. අපි ඉතින් රෑ කෑමත් කාලා සින්දු කියලා සන්තෝෂෙන් ඉඳලා රෑ වෙලා ගෙවල් වලට පිටත් වුණා. ඉතින් අපේ අවුරුද්ද ගෙවුනේ මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ගේ අවුරුද්දත් මේ වගේම සන්තෝෂෙන් ගෙවන්න ඇති කියලා හිතනවා. ඉතින් මම මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා
හැමෝගෙම සිත්වලට සතුට සැනසීම ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ හැමෝම. කොච්චර දුක් කරදර ආවත් ඒවට සතුටින් මූණ දීලා ඉන්න පුළුවන් වෙන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඉතින් මේ අවුරුද්ද වගේම ලබන අවුරුද්දෙත් අපි බලමු අපි කොයි විදිහේ වෙනස්කම් අපේ ජීවිතවල වෙලා තියෙයිද කියලා. මගේ බබා ඉතින් මේ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පටන් ගනි. ඊළඟ අවුරුද්දේ මම ඉස්කෝලේ යන බබෙක් වෙලා ඉඳී. ඒ වගේ හැමෝගෙම ජීවිතවල ලොකු වෙනස්කම් මේ අවුරුද්ද තුළ ඇති වෙලා තියෙයි. ඉතින් මෙන්න මේ විදියට මේ අවුරුද්ද අවසන් කරනවා. මගේ වීඩියෝ එක මෙච්චරලා බලාගෙන හිටිය ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා. Cinta